හායි යාළුවනේ අයිබෝවන් කියලා පිළිගන්න ඔයාව සබාදහමට ආදරය කරන ඔයාට ඔයාගේ ධනවාසනාව වර්ධනය කරගන්න මේ අද අපි කතා කරන ශාකය වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඔයා දන්නවද මේ අපූරු ශාකය තමා මනි ප්ලාන්ට් කියන්නේ. ඔයාට ඔයාගේ ධනවාසනාව වැඩි කර ගැනීමට වගේම මනස සුවපත් කර ගැනීමට සිත සැහැල්ලු කර ගැනීමට මේ ශාකය බෙහෙවින්ම උදව් වෙනවා කිව්වොත් ඔයා දන්නවද? හරි එහෙනම් අපි බලමු මේ ශාකය ඔයාගේ නිවසේ වගා කරොත් හැදුවොත් ඔයාට ලැබෙන වාසි මොනවද කියලා. ලස්සන යාළුවේ, ඔයා මේ ශාකය නිවසේ වගා කළොත් ඔයාට ධනය ආකර්ෂණය වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? ඔව්, මේ ශාකය ඔයාට යම්කිසි තරමකට ඔයාගේ ධනය වර්ධනය කරගන්න, ධනය ඉතුරු කරගන්න ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම මේ ශාකය හරිම මනස්කාන්ත පෙනුමකින් ඔයාගේ නිවස අලංකාරවත් කරන්න ඔයාට උදව් වෙනවා. මේ ශාකයෙන් ඔයාට ලැබෙන වැදගත්ම දෙයක් තමා ඔයාගේ මනසට සැහැල්ලුවක් වගේම මෙම ශාකය දැකීමෙන් ඔබේ සිතට සතුට, සෞභාග්‍ය වගේම මනස සැහැල්ලු කරගන්නත් මේ ශාකය ඔයාට උදව් වෙනවා. හරි යාළුවනේ, අපි දැන් බලමු හරියටම කොහොමද මේ ශාකය ඔයා හදන්න ඕනි කියලා. ඔයා හොයාගන්න ඕනි හොඳින් වඩුණු ශාකයක් නෙමෙයි. ඒක හොඳින් මතක තියාගන්න. ඔයා කොහෙන් හරි හොයාගන්න ඕනි කොළ 3-4ක් පමණක් තියෙන පොඩි අතු කෑල්ලක්. ශාක කොටසක්. ඉස්සරවම ඔයා මේ ශාක කොටස වතුර පුරවපු භාජනයකට හරි වතුර පුරවපු විදුරුවකට හරි දාලා දවස් 5-6ක් තියන්න. කාලයත් එක්ක ඔයාට පේන්න ගන්නවා මේ ශාකයේ යට හරියෙන් මුල් එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට තමා ඔයාට පුළුවන් මේ ශාකය ඔයා කැමති භාජනයක හදන්න. ඒ වගේම නිසි නඩත්තුවක් තියෙනවා නම් වතුරෙම මේ ශාකය වර්ධනය කරගන්න පුළුවන්, වගා කරගන්න පුළුවන් කියලා ඔයා දන්නවද? මේ විදියට මුල්ලේ ඉඳලම ඔයා මේ ශාකය වර්ධනය කරගන්න ඕනි. කාලයත් එක්කම මේ ශාකය හිමීට වර්ධනය වෙනවා. ශාකයේ වර්ධනයත් සමගම ඔයාට හෙමින් ධනවාසනාව ලැබෙන්න පටන් ගන්නවා. ඔයා දිනපතාම මේ ශාකයට හොඳින් සත්කාර කරන්න. විශ්වාසයෙන් වගේම හරිම ආදරයෙන් මේ ශාකය ඔයා බලා ගන්න ඕනි. කාලයත් සමග ඔයාට මේ ශාකය වර්ධනය වෙනවා පේන්න ගන්නවා. ඔයාගේ සිතට ප්‍රබෝධයක් වගේම මනසට සැහැල්ලුවක්ද දැනෙන්න ගන්නවා. ඒ වගේම තමා ඔයාගේ ධනය ටික වර්ධනය වෙන්න ගන්නවා. නිවසේ ඕනම ස්ථානයකින් ඔයාට මේ පැලේ තියන්න පුළුවන්. සුන්දර අලංකාරවත් ශාකයක් නිසා ඔයාගේ නිවස ලස්සන කරන්න, ඔයාගේ ධනවාසනාව වැඩි කරන්න මේ ශාකය ගොඩක් උදව් වෙනවා. මේ ස්වභාව දහමට විශ්වයට ආදරය කරන ඔයාට විශ්වය විසින් ලබා දීලා තියෙන මේ සුන්දර ශාකයෙන් ප්‍රයෝජනයක් ගන්න දැන් ඔයාටත් පුළුවන්. එහෙනම් ලස්සන යාළුවේ, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාගේ වටිනා අදහස අපිත් එක්ක බෙදා ගන්න කමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා. ඔයාට ජය වේවා.